ඉපදිලා තියෙන්නේ ඕනම මාසෙක පළවෙනිද 10 වෙනිද 19 වෙනිද නැත්නම් 28 වෙනිද නම් අංක විද්‍යාව අනුව ඔයාගේ පෞද්ගලික අංකය එහෙම නැත්නම් පර්සනල් නම්බර් එක වෙන්නේ අංක 1. අංක 1 නියෝජනය කරන්නේ රවි. ඔයාට නායකත්ව ගතිගුණ තියෙනවා. ඒ වගේම තමයි ධනාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය වගේ ගතිගුණ පිහිටනවා. සහ ඔයා පිරිස් පාලනයට දැඩි කැමැත්තක් දක්වනවා. ඒ අවස්ථාවන්ද ඔයාට ලැබෙනවා. විවිධ පුද්ගලින් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට වගේ ඇල්මක් තියෙනවා. ඒ වගේම තමයි දියුණුව දැඩි ලෙස අපේක්ෂා කරන ඔයාට ඒ සඳහා ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් වෙනවා. ඔයා ඉපදිලා තියෙන්නේ ඕනම මාසෙක පළවෙනිද 10 වෙනිද 19 වෙනිද නැත්නම් 28 වෙනිද නම් අංක විද්‍යාව අනුව ඔයාගේ පෞද්ගලික අංකය එහෙම නැත්නම් පර්සනල් නම්බර් එක වෙන්නේ අංක 1. අංක 1 නියෝජනය කරන්නේ රවි. ඔයාට නායකත්ව ගතිගුණ තියෙනවා. ඒ වගේම තමයි ධනාත්මක චින්තනය, නිර්මාණශීලීත්වය වගේ ගතිගුණ පිහිටනවා. සහ ඔයා පිරිස් පාලනයට දැඩි කැමැත්තක් දක්වනවා. ඒ අවස්ථාවන්ද ඔයාට ලැබෙනවා. විවිධ පුද්ගලින් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට වගේ ඇල්මක් තියෙනවා. ඒ වගේම තමයි දියුණුව දැඩි ලෙස අපේක්ෂා කරන ඔයාට ඒ සඳහා ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් වෙනවා.